හරි. අපි අද කතා කරනවා අපි ගිණුම් කරන මූලිකාංග මේ වෙනකොට වත්කම් සහ වගකීම් ගැන කතා කළා. මගේ කලින් වීඩියෝස් වල මම වත්කම් සහ වගකීම් ගැන ඔයාලා එක්ක කතා කළා. අපි අද කතා කරන්නේ අපේ ඊළඟම ගිණුම් කරන මූලිකාංගය හිමිකම්. මොකද්ද මේ හිමිකම් කියන්නේ කියලා තමයි අද අපි ඉගෙන ගන්න හදන්නේ. හරි. අපි මුලින්ම බලමු මෙහෙම. හිමිකම කියන්නේ මොකක්ද? හිමිකම කියන්නේ වෙන මොකුත් නෙමෙයි. හිමිකම කියන්නේ අපි හිමිකම නිර්වචනය කළොත් හිමිකම කියන්නේ ව්‍යාපාරයක තියෙන සියලුම වත්කම් වලින් වගකීම් අඩු කළ පසු ලැබෙන අගය. එහෙම නැත්නම් අපි කියනවා ව්‍යාපාරයේ අයිතිකරුවන් වෙනුවෙන් පවත්නා කොටස. හිමිකම. ලේසියට කියනවා අපි හිමිකම කියන්නේ ව්‍යාපාරයේ වත්කම් වලින් වගකීම් අඩු කළ පසු ඉතුරු වෙන අගය. මොනවද වත්කම් වලින් වගකීම් අඩු කළ පසු අගය මොකද්ද? හිමිකම. අපි හිමිකමට තව වචන දෙකක් කියනවා. මොකද්ද? හිමිකමට කියනවා අපි ස්කන්ධය. එහෙම නැත්නම් අපි කියනවා සුද්ධ වත්කම් කියලා. හැබැයි අපි ඕලෙවල් කාලේ ඉගෙන ගත්ත නේද? හිමිකම කියන්නේ ප්‍රාග්ධනයමයි කියලා. නෑ, ප්‍රාග්ධනය කියන්නේ හිමිකම නෙමෙයි. හිමිකමට අපි ප්‍රාග්ධනය කියලා ලිව්වනේ. දැන් ඔයා හිතන්න ව්‍යාපාරයේ ඒකකයක් තියෙනවා. මේ ව්‍යාපාර ඒකකයේ අයිතිකාරයා ප්‍රාග්ධනයේ වශයෙන් යොදනවා රුපියල් ලක්ෂයක මුදලක්. මොකද්ද මේ ප්‍රාග්ධනය? ප්‍රාග්ධනයේ ලෙස යොදනවා රුපියල් ලක්ෂයක මුදලක්. හරිද? දැන් අපි ඕක කියනවාද අයිතිකරුගේ හිමිකම කියලා. ඒ අයිතිකරුගේ හිමිකම විතරක් ප්‍රාග්ධනය වෙන්නේ අයිතිකරු ඒ මුදල පමණක් යොදලා ව්‍යාපාරය කරගෙන යනවා නම් විතරයි. දැන් අයිතිකරුට සාමාන්‍යයෙන් තමන්ගේම මුදලින් ව්‍යාපාරයක් කරගෙන යන ප්‍රවණතාවය අඩු වෙන ශ්‍රී ලංකාව වගේ රටක මෙයා ගන්නවා බාහිරින් ලක්ෂ 5ක ණය මුදලක්. බැංකු ණය මුදලක් ගන්නවා. බැංකු ණය මුදලක් ගන්නවා. ඊට පස්සේ මෙයා ලී බඩු මිලට ගන්නවා. ලී බඩු මිලට ගන්නවා. දැන් මෙයා යොදවපු මුදල මොනවද මෙයාගේ? මුදලත් මෙයාගේ වත්කම. මේ ඔක්කොම මෙයාගේ ව්‍යාපාරයේ වත්කමක්. එතකොට මෙයාගේ ව්‍යාපාරයේ වත්කම් සියල්ලම මෙතන ලක්ෂ 5යි, මෙතන ලක්ෂයයි, මෙතන ලක්ෂයයි, ලක්ෂ 7යි මෙයාගේ වත්කම්. ඒ කියන්නේ මේ සියල්ලම මෙයා යොදවපු මුදල්, මෙයා යොදවපු ලී බඩු, මෙයා බාහිරින් ගත්ත බැංකු ණය, මේ සියල්ලම මෙයාගේ වත්කම් වෙනවා. දැන් අපි ඕලෙවල් කාලේ ඉගෙන ගත්ත නේද? හිමිකමට සමාන වචනයක් තමයි ප්‍රාග්ධනය කියලා. හිමිකම සමානයි ප්‍රාග්ධනය වෙන්නේ නැහැ කවදාවත්. ඒක වැරදි. ප්‍රාග්ධනය කියන්නේ අයිතිකරු ව්‍යාපාරයක් පටන් ගන්න යොදවන මුදල. නමුත් අපි ඒකට හිමිකම කියලා කියන්නේ. අපි හිමිකම කියලා කියන්නේ ව්‍යාපාරයේ වත්කම් වලින්. දැන් ව්‍යාපාරයට වත්කම් තියෙනවනේ. අපි ප්‍රාග්ධනය යොදවුවත් මුදල් ඊට පස්සේ ප්‍රාග්ධනය යොදවුවට පස්සේ ඒක මේ ව්‍යාපාරයට වත්කමක් වෙනවනේ. ඒ වගේම මෙයා බාහිරින් ගන්න බැංකු ණය, ඊට පස්සේ මෙයා ගන්න ලී බඩු, මේ සියලු දේ මෙයාගේ වත්කම් වෙනවා. ඒ වගේම මේ වත්කම් වලින් මෙයා ගත්ත වගකීම් මේ ණය අඩු කළ පසු ඉතිරි වන අගය. ණය අඩු කළ පසු ඉතිරි වන අගය තමයි අපි කියන්නේ අයිතිකරුවන් වෙනුවෙන් පවත්නා කොටස. එහෙමත් නැත්නම් හිමිකම කියලා. දැන් උදාහරණයක් වශයෙන් මේ ව්‍යාපාරයේ වත්කම් තියෙනවා කියලා හිතන්න ලක්ෂ 7ක්. මේ වත්කම් ලක්ෂ 7න් මේ බැංකු ණය රුපියල් ලක්ෂ 5 අඩු කරාට පස්සේ මෙයාගේ හිමිකම කීයද? රුපියල් ලක්ෂ 2යි. ආන් ඒ වගේ අපිට හිමිකම හොයන්න පුළුවන් වත්කම් වලින් වගකීම් අඩු කරලා. එහෙමත් නැත්නම් හිමිකම හොයන්න පුළුවන් තව විදිහක් තියෙනවා. ඒ මොකක්ද? ඔන්න බලා ගන්න අහගන්න. හිමිකම කියන්නේ මොකක්ද කියලා. හිමිකම කියන්නේ අපි කියවනේ අයිතිකරුවන් වෙනුවෙන් පවත්නා කොටස කියලා. අපිට හිමිකම ලියන්න පුළුවන් අයිතිකරුවන් ව්‍යාපාරය ආරම්භ කරන්න යොදවපු මුදල. එහෙම නැත්නම් ප්‍රාග්ධනය ධන ලාභය. මොකක්ද ඔකේ තේරුම? අයිතිකරු යොදවන මුදලක් සහ එයාගේ සියලුම වියදම් ආදායම් වියදම් සලකලා බලලා එයා අවසානයේ ගන්න ලාභය එකතු කළාට පස්සේ එයාගේ අතේ ඉතිරි වෙන මුදලක් ආන් එක තමයි හිමිකම කියලා කියන්නේ.
එහෙම නැත්නම් අපි කිව්ව දෙවෙනි සමීකරණය මොකක්ද? හිමිකම සමානයි වත්කම් ඍණ වගකීම. හිමිකම සමානයි වත්කම් ඍණ වගකීම. උදාහරණයක් වශයෙන් ව්‍යාපාරයේ වත්කම් රුපියල් ලක්ෂයයි නම් වගකීම් තිබ්බ කියන්නේ රුපියල් 50000ක්. මෙයාගේ හිමිකම කීයද? රුපියල් 50000යි. ආන්ගේ වගේ අපිට ව්‍යාපාරයේ හිමිකම ගණනය කරන්න පුළුවන්. ඔයා වැඩි දෙයක් ඔළුවට ගන්න දෙයක් නැහැ. ඔයාගේ ඔළුවට දැන් එන්න ඕනේ මොකක්ද හිමිකම කියන්නේ? හිමිකම කියන මෙන්න මේ සූත්‍ර දෙක මතක තියාගන්න. හිමිකම හොයනවා අපි ප්‍රාග්ධනය දන ලාභය සහ හිමිකම හොයනවා වත්කම් ඍණ වගකීම. ඔයා මේ නිර්වචන පාඩම් කරගන්න. මොකද්ද ව්‍යාපාරයේ වත්කම් වලින් සියලු වගකීම් අඩු කළ පසු ඉතිරි වන අගය තමයි හිමිකම කියලා කියන්නේ. හිමිකමට තව ලස්සන නම් දෙකක් කියනවා. ස්කන්ධය සහ සුද්ධ වත්කම් කියලා. ඔයාලට මේ වගේ දෙන්නත් පුළුවන්. මෙන්න මෙතන හිමිකම ස්කන්ධය වෙන්නත් පුළුවන්, සුද්ධ වත්කම් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අර මම කියපු කතාව පොඩ්ඩක් ඔයා මතක තියාගන්න. අයිතිකරුවෝ දොන ප්‍රාග්ධනය. ඒ ප්‍රාග්ධනය ගන්නවා. ඊට පස්සේ ආ බැංකු ණය වගේ විවිධ බාහිර පාර්ශ්ව වලින් ගන්නවා. මේ සියල්ල එකතු වුණාම වත්කම් හැදෙනවා. ව්‍යාපාරයේ වත්කම් හැදුනට පස්සේ මේ වත්කම් වලින් මෙයා ගත්ත සියලුම වගකීම් අඩු කළාට පස්සේ මෙයාගේ ඇතේ ඉතුරු වෙන මුදල එහෙම නැත්නම් මෙයාගේ ව්‍යාපාරයේ ඉතුරු වෙන කොටස අපි කියනවා මෙයාගේ හිමිකම කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ආදායම් සහ වියදම් ගැන කතා කරමු. ඉතින් මේ තමයි හිමිකම ගැන කෙටිම සාරාංශය ගත්තොත් මේ ටික ඔයා ඔළුවට තියාගන්න. මේ ටික වැදගත් වෙනවා වගේ A level accounting වලට. ඉතින් එන සුබ දවසක්.